Hi everyone, welcome back to my YouTube channel. ඔන්න අද මං අරන් ආවේ නුවරඑළිය vlog එකේ day 3 vlog එක. ඉතින් අද අපි ගෙදර යන vlog එක තමයි මම මේ අරගෙන ආවේ. ඉතින් අපි ගෙදර යන ගමන් ගියේ ආව පැත්තෙන් නෙමෙයි, හැඩන් පැත්තෙන්. ඒ පැත්තේ ලස්සන දේවල් ගොඩාක් තිබ්බ බලන්න. ඉතින් මං මේ vlog එකේ ඉස්සරහට යද්දී මේ දේවල් හැම එකක්ම එකතු කරලා තියෙනවා. ඔයාලට පෙන්නන්න. ඉතින් මාත් එක්ක මේ vlog එක ඉවර වෙනකන්ම බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මාව subscribe කරලා නැත්නම් subscribe button එක click කරලා මගේ ඉස්සරහ videos එක එකතු වෙන්න කියලා ආදරෙන් මම ඔයාලගෙන් ඉල්ලනවා. අපි හැටන් පැත්තෙන් ගිය නිසා නුවර පැත්තට වැඩිය මේ පැත්තේ හරීම ලස්සන, ඒ වගේම ටිකක් වංගු වැඩි පැත්තක්. ඉතින් හරීම ලස්සන දියෑලි, ඒ වගේම තේ වතු තිබ්බ ගොඩාක්. ඉතින් අපි මෙන්න මෙතනින් නැවතුවා මේ දියෑල්ල බලන්න. මේකේ නම එතන සඳහන් කරලා තිබුණා, මට දැන් මතක නැහැ මොකක්ද කියලා. මං හිතන්නේ අනිවාර්යයෙන්ම මේකේ නම ඔයාලා දන්නවා ඇති, නුවරඑළිය ගිහිල්ලා හැටන් පැත්තෙන් ආපු කෙනෙක් නම්. ඉතින් මේ දියෑල්ල බලන්න පල්ලෙහාම තියෙනවා මල් ගහක්. එන්නේ ඒ ගහ ළඟටම යන්න ඕනේ. හැබැයි අපි එතනටම ගියේ නැහැ. අපි පොඩ්ඩක් ළඟට වෙනකම්ම පල්ලෙහාට බැහැලා ඊට පස්සේ උඩට ආවා. ඉතින් ඈතින් පේනකොට මාරම ලස්සනයි. අපි ගොඩක් ඈතින් හිටියට ඒකේ වතුර වැටෙන සද්දේ අපිට ළඟට වගේම ඇහුණා. ඉතින් ලස්සන තේවත්තක් මැද්දින් සුදු පාට වේලක් වගේ ගලාගෙන යන එයා දියා. ඉතින් අපි හරි ආසාවෙන් බලාගෙන ලස්සන ෆොටෝස් ගොඩාක් ගහලා ඊට පස්සේ ඉතින් අපි උඩට නැග්ගා. දන්නේ නෑ අපි මෙතන ගොඩාක් අය නැවතිලා බල ඉන්නේ දැක්කා. ඉතින් ඒක නිසා අපි නැවතුව බලන්න. ඇත්තටම වීව් එක නම් මාරම ලස්සනයි. අපි කට්ටිය I walk a lonely road, the only one that I have ever known. I don't know where it goes, but it's home to me. අපි කට්ටිය වැඩ වගේ පල්ලෙහාට බැස්සට උඩට නගින්න බෑ, පට්ටම අමාරුයි. පේනවා ඇති අපි හරිම අමාරුවෙන් තමයි නැග්ගේ. අපේ ටීචර් රංගපාල පෙන්නනවා මහන්සි නැතුව මේ නගින්න කොහොමද කියලා. ඉතින් අපි තව පල්ලෙහාට බැස්සනා මීටත් වැඩිය අමාරුයි අපිට උඩට නගින්න. හරි, ඉතින් අපි පට්ට මහන්සියෙන් හිටියේ. අපි කන්ද නැගලා. ඉතින් අපේ තරිඳු අයගේ අම්මා අපිට පොප්සිකල් අයිස්ක්‍රීම් අරන් දුන්නා මහන්සිය නිවෙන්න කන්න. ඉතින් ඒකත් කකා අපි ඉස්සරහට යනකොට අපේ කට්ටියම ඉතින් ගෙවල් වලට අරගෙන යන්න එළවලු ගන්න තැනක් බල ගිහිල්ලා මෙන්න මෙතනින් නැවතුණා. ඉතින් අපි එතනින් එළවලුත් අරගෙන අපි කට්ටිය මෙන්න මෙතනින් ඊට පස්සේ නැවතුවා. අපි කියමයි ආවේ උණු රොටියක් එක්ක තේ කහට එකක් බොන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ කඩේ නම් සුපිරි. ඔයාලා හැටන් පැත්තෙන් යනවා නම් මෙන්න මෙතනින් නවත්තන්න. ඉතින් හරියම හොඳයි. ටැමිල් කපල් එකක් තමයි මේක කරන්නේ. ඉතින් මං හිතන්නේ අපේ කට්ටිය මුළු කඩේම හිස් කරලා තමයි මෙතනින් ගියේ. ඉතින් ඒ පිටිපස්සේ කැලේ අස්සින් ට්‍රේන් එකක් ගියා. දෙපාරක් විතර ගියා. එතන ඒ වයිබ් එකත් එක්ක එතන ගස් කොළන් වලින් වැහිලා හරිම අමුතු ෆීලින් එකක්. හරි, ඉතින් අපි ඒ වගේ රොටි කාලා ප්ලේන් ටිත් බීලා ඊට පස්සේ අපි ඉස්සරහට ඉතින් ආවා. ඊට පස්සේ ඉතින් මෙන්න මෙතනින් අපි නැවතුවා දවල්ට කන්න. මන් දන්නවා අනිවාර්යෙන් කිතුල්ගල පැත්තේ නාන්න එහෙම ගිහිල්ලා තියෙන අය මෙන්න මෙතනට ගිහිල්ලා ඇති. ඉතින් අපි ටීචර්ට කරදර කරලා කොහොම හරි එතනින් මාමයි සිද්මි නංගි අපි දුන්දෙනා නාගත්තා. ඊට පස්සේ ඉතින් දැන් කෙලින් පාර තමයි තියෙන්නේ කිතුල්ගල. ඉතින් අපි කට්ටිය ඉතින් ඔන්න මම ඇඳුමකුත් චේන්ජ් කරගෙන දැන් ඉතින් අපි
කෙලින්ම කොළඹ බලා යන ගමන් තමයි මේ ඉන්නේ. කිතුල්ගල ඉඳන්ම අවිස්සා වේලට යනකම්ම නැවැත්තුවේ නෑ කොහෙන්වත් එක දිගටම ආවා. ඊට පස්සේ අපි රැටත් මොන හරි කාලා යමු කියලා අවිස්සා වේල පැත්තෙන් රෙස්ටුරන්ට් එකක් බැලුවා. පොඩි දෙයක් මොන හරි කමු. මොකද අනම්මනම් කාලා දැන් බඩ ෆුල් වෙලා තියෙන්නේ. ඉතින් අපි රස බත් හේකුත් කෑවා දවල්. අපි මෙන්න මේ රන්මුතු කියන රෙස්ටුරන්ට් එකෙන් තමයි නැවැත්තුවේ. මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ අවිස්සාවේල්ලේ. ඉතින් අපි එතනින් තමයි කෑවේ. ඉතින් අපි ගත්තේ ආප්ප. හැමෝම කෑවේ ආප්ප. ඉතින් කාලා ඊට පස්සේ අපි කෙලින්ම ආවේ කොළඹට ගෙදරට. කොහෙන්වත් ඊට පස්සේ නැවැත්තුවේ නැහැ. හරි ඉතින් එහෙනම් මං ආප්ප කාලා හම්බ වෙන්නම්. මේ තියෙන්නේ රන්මුතු රෙස්ටුරන්ට් එක. ඉතින් ඔයාලත් අවිස්සාවේල්ලෙන් කොහේ හරි යනකොට කෑම කන්න තැනක් හොයනවා නම් මෙන්න මෙතනින් කන්න. හරිම රසයි. මෙතන අපි නම් ගත්තේ ආප්ප. ඒක නම් සුබිරියට තිබුණා. ඒගොල්ලන්ගේ සර්විස් එකත් good. හරි ඉතින් අවිස්සාවේල්ලෙන් ඉඳන් කොළඹට ලොකු දුරක් නැහැනේ. ඉතින් අපි යන දුර ටිකේම හොඳට ඩාන්ස් කරගෙන තමයි ගියේ. මොකද කාලා කට්ටියම හොඳට චිල් වෙලා තමයි හිටියේ. ඉතින් අලුත් පණක් හම්බුණා වගේ කට්ටියම සුපිරි සින්දු ටිකක් අපිට දාලා දුන්නා බස් එකේ අයියත්. ඉතින් ඒ සින්දු ටිකට හොඳට ඩාන්ස් කරගෙන තමයි ගෙදරට වෙනකම්ම ගියේ. එහෙනම් ඔයාලට මෙතන ඉඳන් අපේ ඩාන්ස් ටික බලා ගන්න පුළුවන්.
හරි ඉතින් දැන් කට්ටිය මගින් බහින කට්ටිය ඉතින් මගින් බැස්සා කඩුවෙලින් ඒ වගේ. ඉතින් අපේ අශිනි අක්කත් මගින් බැස්සා. ඔහොම තමයි ඉතින් අද මං දැන් ස්තුති කතාව කරන්න තමයි යන්නේ. ඉතින් අපේ ට්‍රිප් එක මෙහෙම ඕගනයිස් කරේ අපේ ඩාන්සින් ටීචර්. ඉතින් මුලින්ම එයාට ගොඩාක් thank you මේ වගේ ලස්සන සුපිරි ට්‍රිප් එකක් ඕගනයිස් කරාට. ඉතින් අපි සෑහෙන දවසක් ආසාවෙන් බලාගෙන හිටියා මේ ට්‍රිප් එක යන්න. මාර විදිහට එන්ජොයි කරා අපි. ෆුල් ෆන් එකක් ගත්තා. ආය දවසක ඉක්මනින් අපිව මේ වගේ ලස්සන සුපිරි ට්‍රිප් එකක් එක්කන් යන්න ලැබෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් thank you teacher. ඒ වගේම අපිට කෑම හදලා දුන්න තරිඳු අයගේ අම්මා, ටීචර්ගේ අම්මා, ටීචර්ගේ අක්කා, ඒ හැමෝටම ගොඩාක් thank you. එහෙනම් මම මෙතනින් මගේ බ්ලොග් එක එන්ඩ් කරන්න තමයි හදන්නේ. එහෙනම් ආය දවසක තවත් ලස්සන vlog එකක් ඉක්මනින්ම මම ඔයාලට බලන්න අරගෙන එන්නම්. Thank you for watching. See you next time. Bye.